ආයිබෝන් ඉතින් ලස්සන ස්ථානයකට ආවා ඉතින් හිම පදින තැනක් තමයි මෙතන. ඉතින් මෙලස්සන ටිකක් හිම අඩු වෙලා තියෙන්නේ දැන්. ඉතින් හරිම ලස්සනයි. මේක පාක් එකක් වගේ තියෙන පල්ලෙහා තියෙන වාහන හිම නවත්තන කොටක්. හිම නම් ඉතින් උපරිමයටම තිබිලා තියෙනවා මේකේ. දැන් නම් අඩුයි හිම. හරිම ලස්සනයි. බලන්නකො ඉතින් මේ ටික. ඉතින් ලොකු කැලෑවක් මේක. ඉතින් මේකේ වලස්සු හිමි ඉන්නවා කියලා තියෙනවා. බෝඩ් ගහලා තියෙනවා ප්‍රවේශම් වෙන්න කියලා. ඉතින් මේ පැත්තේ ටිකට හිම වැටලා තියෙනවා මේකේ මේ. හරිම ලස්සනයි. හිම පැදලා තියෙනවා කට්ටිය. දැන් හිම අඩු වෙලා තියෙන්නේ මේ. මට තියෙන ටික එරෙනවා. මේක මේ මට වෙන්නේ ගෝල්ෆ් ක්‍රීඩාංගණයක් වගේ මෙතන මේක තිබිලා තියෙන්නේ. ඒක තමයි දැන් මෙහිම වැටලා තියෙන්නේ මේ. අනික් කාට ගෝල්ෆ් ගහනවා අනික් කාට හිම පදින්න තමයි තියෙන්නේ හිම තියෙන කාලේ. හරිම ලස්සනයි. මොකක් හරි ගිහිල්ලා තියෙනවා නම් සතෙක් නම් ගිහිල්ලා තියෙනවා නම් ඇදිලා මේ පාර. ඉතින් ඔය මිනිස්සුන්නේ බලන්න පුළුවන් මේ. හරිම ලස්සනයි මේ ටික. මේ අර පල්ලෙමින් ඉඳලා තමයි උඩට දැන් ආවේ මේ. ඉතින් මේ හිමට රුතු දෙන ගස් තමයි තියෙන්නේ. ඔය කොළ නැතුව තියෙන්නේ හිමට රුතු දෙන්නේ නැති ගස් තමයි. මේක ඉතින් උඩටම තියෙනවා. සපෝට් එකකට හිම යනවා. මේකේ තියෙනවා බේස්බෝල් මේක තමයි මේ තියෙන්නේ. නෙට් එක අයින් කරලා තියෙන්නේ. බේස්බෝල් මේ මොකද්ද මේ ගෝල්ෆ් එක. මේකේ තියෙනවා මේකේ ලයිට් එහෙම දාලා තියෙන එක තමයි. ඉතින් ලස්සනයි. පරමටක ඔල්ලං කරලා වෙන්න නම් මේක ටිකක්. මේක ලොකු ඒරියා එක මේක තව ඈතට යන්න තියෙනවා. අපි මෙතනින් නතර වෙනවා මොකද මෙතනින් එහාට ගිහිල්ලා තේරුම් නැහැ වගේ තේරෙනවා. ඉතින් ඇවිදින්න තේරෙන කොට තියෙන බූට් දෙකක් නැහැ. මේ යන්න මේක හිම පිරලා තිබිලා තියෙන දැන් අඩුයි දැන් හිම ටික. නෙට් ඔක්කොම අකුල්ලා තියෙන්නේ මේකේ මේ. ඉතින් අපි නැවත ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු ඉතින්.